මේ පෙන්වන ශාකයේ නම තමයි ගස් නිමිතිය. මේ ගස් නිමිති ශාකය රෝග රැසකට ගුණ දෙන හොඳ ශාකයක්. ගස් නිමිති ශාකය හඳුන්වන නම් කිහිපයක් තියෙනවා. රට නිමිති, ගල් නිමිති, කඳුරු නිමිති, ගොම නිමිති කියන නම් වලින් මේ ගස් නිමිති ශාකය හඳුන්වනවා. මේ ගස් නිමිති ශාකයේ අතුවල මුදුනින් ඉහළට නටුවක් වගේ ඇවිල්ලා ඒ නටුවට හිලින් මෙන්න මේ වගේ ද්විලිංගික මල් පිපෙනවා. මේ මල් දම් පාටින් යුක්ත ලස්සන පුංචි මලක් තමයි තියෙන්නේ. මේ මල පෙති පහක් තියෙනවා. මේ පෙති පහකින් දකින්න පුළුවන් මෙන්න මේ විදිහට. මේ තියෙන්නේ පෙති පහකින් දකින්න පුළුවන් ලස්සන පුංචි මලක්. මේ මල මැද තියෙන අග්‍රයක්. ඒ අග්‍රයේ මැද තියෙනවා කහ පාට පුංචි රේණු. මේ මල පිපිලා හැලී යාමෙන් පසුව හැදෙනවා මෙන්න මේ වගේ ගහේ ගෙඩි. මේ තියෙන මේ වගේ හැදිච්ච ගෙඩි. මේ ගෙඩි මැද තියෙනවා අබෑට වගේ පුංචි පැත්තලි. මෙන්න මේ වගේ පුංචි මගේ මේ අතේ තියෙනවා වගේ පුංචි බීජ. මේ තියෙන්නේ මේවා පිපිරේද බලමු පිපිරේද කියලා පැහිච්චා මේ පිපිරෙනවා මේ පිපිරෙනවා මේ කළු පාට පුංචි බීජ මේ මෙන්න මේ බීජ මගින් මේ ශාකය ව්‍යාප්ත කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ ශාකය මේ ගහේ මේ කඳ තියෙන මේ වගේ දඬු මගින් මේ ශාකය හදා ගන්නත් පුළුවන්. මේකේ හදාගන්න තරම අමාරු ශාකයකුත් නෙවෙයි. ගොඩක් අය මේකේ වටිනාකම දන්නේ නැහැ. ගලවලත් විසික් කරලා දානවා. ඉතින් මේ ශාකය ගොඩක් වටිනවා. ඉතින් රෝග රැසකට ගුණ දෙන මේ ශාකය උද්භිත කුලයට අයත් ශාකයක්. ඉතින් මේ ගස් නිමිති ශාකයේ ගුණ ගැන දැන් කතා කරනකොට මේ ශාකයේ රෝග රැසකට ගුණයි කියලා කිව්වනේ. රක්ත හීනතාවය දුරු කරන, රුධිරයේ සීනි සහ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන, මලබද්ධය සහ අර්ශ රෝගයට ගුණ දෙන, අස්ථි සහ දත් ශක්තිමත් කරන, ශරීරයේ දුර්වල බව දුරු කර ශරීර ශක්තිය වර්ධනය කරන්න පුළුවන්. අක්ෂි රෝග පාලනය කරන, ආතරයිටිස් රෝගයට ගුණ දෙන ගොඩක් වටිනා ශාකයක් තමයි මේ ගස් නිවිතිය කියලා කියන්නේ. ඉතින් මගේ ගෙදරවත් නම් මම ඇතිතරම් බෝ කරන් ඉන්නවා. ගලවල විසික් කරන්නේ නැහැ. ඒක මොකද ඒකේ වටිනාකම මම දන්න හින්දා. ඉතින් මේ තියෙන ගස් නිවිති මේ බීජ පුපුරනවා. මේ තියෙන්නේ ඒ ගස් නිවිති ශාකය. මේ තියෙන පුංචි බීජ.